අමාත්‍ය මණ්ඩලය පත් කරලා යන්තම් මාස 10ක් ගත වෙනකොට අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීම හරහා මේ ඇමති මණ්ඩලයට වැඩ බෑයි කියලා අපි නගපු චෝදනාව පිළිගැනීම ගැන නමෝ විත්තියෙන්ම අපි ජනාධිපතිතුමාට බොහොම පින් කියලා කියනවා. ඇත්තෙන්ම විපක්ෂයේ සිටියේදී 2024 සැප්තැම්බර් 23 වෙනිදා අතුරුදහන් වුණු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඇමති මණ්ඩල සංශෝධනයක් හමුවේ ප්‍රකාශ කළේ ඇමති ආණ්ඩු පක්ෂයේ ඉන්නේ ජෝකර්ලා විතරක් නිසා කාඩ් කුට්ටම කොච්චර ඇනුවත් අන්තිමට දාන්න වෙන කාඩ් එක ජෝකර් විතරමයි කියලා. එතුමා දැන් අතුරුදහන් වෙලා සිටින නිසා එතුමා වෙනුවෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි ආණ්ඩුවේ 159 දෙනාම නැත්නම් කාඩ් කුට්ටමේ තිබෙන කාඩ් 159ම ජෝකර් කාඩ්ලා නිසා කොච්චර කාඩ් කුට්ටම අනලා මොන කාඩ් එක අතෑරියත් අන්තිමට දාලා තියෙන්නේ ජෝකර්ලා විතරමයි කියලා. ඒ වගේම මාලිමා ආණ්ඩුවක නියෝජ්‍ය ඇමතිවරු සිටින්නේ 25ක් පමණයි කියලා මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැත්නම් මැතිවරණ ප්‍රකාශනයේ 194 වන පිටුවේ තිබෙනවා. හැබැයි මේ වන විට නියෝජ්‍ය ඇමතිවරු 30ක් දක්වා ඉහළ නැංවීමෙන් ඒ පොරොන්දුවත් තවත් එක් පචයක් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම බහලුම් 323 පිළිබඳ බහලුම් 323 වංචාව පිළිබඳ අල්ලස් කොමිසමට අපි කරපු පැමිණිල්ලේදී අපි ඉල්ලීමක් කරා මේ වංචාව පිළිබඳ විමර්ශනය බිමල් රත්නායක ඇමතුමාගෙන් පටන් ගත යුතුයි. එතුමා මේ බහලුන් නිදාස් කිරීමට උපදෙස් දුන් බවට එවකට හිටිය රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කරපු නිසා දැන් බිමල් රත් ඒ වගේම අපි කිව්වා බිමල් රත්නායක ඇමතිතුමාව වරායබාර අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ යුතුයි. මොකද එතුමා වරායබාරව සිටින තාක් ස්වාධීන විමර්ශනයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑයි කියලා. මාස 9කට පස්සේ හරි ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බිමල් රත්නායක ඇමතිවරයාව වරාය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම පිළිබඳ අපි ජනාධිපතිතුමාට ප්‍රණාමය පුද කරනවා. හැබැයි ඉතින් ජනාධිපතිතුමා දැනගත්තා විමර්ශනය දැන් පටන් ගත්තා විපක්ෂයේ ඊළඟ සටන් පාඨයේ බවට පත් වෙන්නේ බිමල් ඇමති ඉවත් කරනු කියන එක. බිමල් ඇමතිතුමාව විපක්ෂයේ සටනක ජයග්‍රහණයක් ලෙස ඉවත් කිරීමට සිදුවෙනවට වඩා දැම්මම ඉවත් කිරීම හොඳයි කියලා ජනාධිපතිතුමා දුරදිග බලලා තීරණය කරලා තිබෙන බවයි අපිට පේන්නේ. හැබැයි ජනාධිපතිතුමා තේරුම් ගත යුතුව තිබෙනවා හැබැයි ජනාධිපතිතුමා තේරුම් ගත යුතුව තිබෙනවා බිමල් රත්නායක ඇමතුමා ව්‍යවස්ථාදායක සභාවේදී සභානායකවරයා විදියට කරුණු දක්වමින් රංග දිසානායක මහතාව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් බවට පත් කර ගැනීමේ කූට අරමුණින් ව්‍යවස්ථාදායක සභාවත් බොරු කියලා නොමගැව්වාය කියලා මහාචාර්ය දිනේශා සමරරත්න මැතිණිය දිවුරුම් ප්‍රකාශයකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම්වත් කර තිබෙනවා. එහෙමනම් ව්‍යවස්ථාදායක සභාවේ විශ්වාසය භංග කරගත් බිමල් රත්නායක ඇමතුමා ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කිරීමට වහාම කටයුතු කළ යුතුයි කියලා අපි ජනාධිපතිතුමාට යෝජනා කරනවා. මේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ බලද්දී සීමාව ඉක්මවා නියෝජ්‍ය ඇමතිකම් දීලත් ජේෂ්ඨයෝ දෙන්නෙක්ව අමතක වෙලා තිබෙනවා. එක පැත්තකින් 1994 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන නිහාල් ගලප්පත්ති මන්ත්‍රීතුමාත් අනිත් පැත්තෙන් 2004 සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන ලක්ෂ්මන් නිපුණාරච්චි මන්ත්‍රීතුමාත් නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා දීමේදී නොසලකා හැරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනි
නිහාල් ගලප්පත්ති මැතිතුමා කියන්නේ 1994 ජවිපේ ජනාධිපති අපේක්ෂකයා. රටේ ජනාධිපති ධූරයට සුදුසුයයි ජවිපේ කල්පනා කළ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීතුමා අඩුම ගණනේ නියෝජ්‍ය ඇමති ධූරයකට සුදුසු නොවන්නේ මන්දයි කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා.